ආයිබෝන් මම මීගමුව දිස්ත්‍රික් මාරුකලේ ප්‍රසවහන ආයුර්වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත්තෙන් හිරත් අපි නැවතත් ඔබේ සුබුරුදු VOG YouTube channel එකෙන් තමයි මේ හමු වෙන්නේ. අපේ සායනීය කාන්තාවන් කීප දෙනෙක් ආවා ලේ යන ප්‍රශ්න තියෙනවා කියන යෝනි මාර්ගයෙන් ලේ අක්‍රමත්ව යන කියන ප්‍රශ්නේ නිසා. ඉතින් මම හිතුවා ගොඩක් කාන්තාවන්ට මේක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ ගැන ඔයාලා අහන ඔයාලගේ toy ප්‍රශ්න ඇති. ඉතින් අපි මේක සුළු හැඳින්වීමක් සහ පොඩ්ඩක් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න කියලා හිතුවා. කාන්තාවන් ලියන අවස්ථා හතරකට අපිට කඩලා ගන්න පුළුවන්. ඒක තමයි පොඩි ළමයින්ට, ඊළඟට තරුණ කාන්තාවන්ට සහ මැදි වයසේ කාන්තාවන්ට සහ වයසක කාන්තාවන්ට ලියනවා කියලා අපි හතරක් ගත්තොත්. විශේෂයෙන් ඉතා කුඩා ළමයින්ට එහෙම ලියනවා. ඒවා සාමාන්‍යයෙන් භයානක දේවල් නෙමෙයි. ගොඩක් වෙලාවට ඇඟේ හෝමෝන් ප්‍රශ්න නිසා වෙන ඒවා කලාතුරකින් පිළිකාවකට එහෙම ලියන්න පුළුවන්. ඒකට එහෙම තත්ත්වයක් වුණොත් විශේෂඥ ප්‍රසවන විශේෂ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. මොකද කියලා බලන්න. ඉතින් මේ පොඩි ළමයින්ගේ ඊට පස්සේ දෙවනුව අපි ගත්තොත් තරුණ කාන්තාවන් දරුවන්ගේ ලේ යනවා. මේක අක්‍රමවත්. ඔයාලා දන්නවා මාස ගානේ කාන්තාවට සුද්ධිම හැදෙන්නේ දවස් 28ක සැරයක්, දවස් 4-5ක් තමයි සාමාන්‍ය ලේ යන්න ඕනේ. තරුණ කාන්තාවට එහෙම සුද්ධිම මාසෙට කීප සැරයක් හැදුනොත් සහ හැදෙන්නේ නැතුව තිබුණොත් සුද්ධ වීම සහ දවස් ගාන වැඩි ගොඩාක් හතරට ගොඩාක් හැදෙන්න ගත්තොත් ඒකේ මොකක් හරි හෝමෝන් ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එහෙම නැත්නම් කලාතුරකින් අර ගර්භාෂයේ කිඩි ෆයිබ්‍රොයිඩ් කියලා වෙන්න පුළුවන්. වෙන පොඩි ගැටි නිසා වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් එහෙම ලියනවා නම් ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ස්කෑන් කරලා ඒ සඳහා ප්‍රතිකාර ගන්න ඕනේ. ඒකේ භයානක තත්ත්වයක් නෙවෙයි. පොඩි පිළිකා හැම තරුණ කාන්තාවන්ට ලේසියෙන් හැදෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් මැදි වයසේ කාන්තාවෝ. මැදි වයසේ කාන්තාවන්ට විශේෂ ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම ලියනවා. එක්ක ගොඩක් ලියනවා හැදෙනකොට. එහෙම නැත්නම් මාසෙකට කීප සැරයක් ලියනවා. එහෙම නැත්නම් හැදෙන්නේ නැහැ සුද්ධ වීම. එහෙමත් නැත්නම් මහත්යත් එකට හිටියාම ඊට පස්සේ යෝනි මාර්ගයෙන් ලියනවා. ඉතින් ඒකට මැදි වයසේ කාන්තාවන්ගේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ පිළිකා හැදෙන ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන් ගැබ් ගිල පිළිකා සහ ගර්භාෂය පිළිකා. ඒක නිසා අනිවාර්යයෙන් ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕනේ. හෝමෝන් අක්‍රමවත් වීම නිසා හැදෙන සුද්ධිය ගොඩක් හැදෙන එකයි ටිකක් අඩුයි මැදි වයසේ කාන්තාවන්ට. ඒක තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න තියෙනවා නම් උනත් කාන්තාවන්ට මෙහෙම අක්‍රමත්ව ලේයන්න පුළුවන්. හුදේ වහන වෙන්න පුළුවන් යෝනි මාර්ගය. එතකොට අපි ගත්තොත් වයස්ගත කාන්තාවන්ට ලේ යන එක විශේෂයෙන් සුද්ධ වීම නතර වෙනවා සාමාන්‍යයෙන් 50 ගණන් වලදී අවුරුදු කාන්තාවෝගේ. ඒතකොට ඊට පස්සේ ලේ යනකොට අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා post menopausal bleeding කියලා. ඒ කියන්නේ ආර්ථව හරණය වුණාට පස්සේ වෙන රුධිර වහන. ඒතකොට මේක ටිකක් අවදානම් තත්ත්වයක්. මොකද ගර්භාෂය සහ ගැබ් ගිල පිළිකා හැදෙන ප්‍රවණතාවය වැඩිීමේ වයස්ගත වුණාම ගොඩක් වෙලාවට එහෙම ලේ යනකොට අපි අනිවාර්යෙන් ස්කෑන් පරීක්ෂණ සහ වෙන පරීක්ෂණ කරනවා. සුළු සැත්කම් කරලා බලනවා ගර්භාෂයේ සහ ගැබ් ගිලේ පිළිකාවක් තියෙනවද කියලා. අනිවාර්යෙන් වයස අවුරුදු 40 පෙන්නට පස්සේ විශේෂයෙන් කාන්තාවන්ට අක්‍රමත්ව ලේ යනවා නම් පිළිකා තත්ත්වයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔබ ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. මේ අතරේ තවත් වැදගත් දෙයක් අපි දැක්කා විශේෂයෙන් ක්ලිනික් අපේ සායනවලදී කාන්තාවන් පැප් පරීක්ෂණය කරන්නේ නැහැ. පැප් පරීක්ෂණ වල දාන අවුරුදු 35න් පස්සේ අවුරුදු 60 වෙනකම් කරන්න ඕනේ. අවුරුදු 5කට සැරයක් හෝ අවුරුදු 3කට සැරයක්. එතකොට අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. මොකද ගැබ් ගිල පිළිකා හඳුන ගන්න පුළුවන් මේ පැප් පරීක්ෂණය. එතකොට ගැබ් ගිල පිළිකා ලෝකේ ලංකාන්තාවගේ දෙවෙනි තැන තියෙන පිළිකාව. පියවර පිළිකා වලින් පස්සේ. ඉතින් ඒක නිසා පැප් පරීක්ෂණයෙන් තමයි ඒක මුලදී අඳුර ගන්න පුළුවන්. ගැබ් ගිලේ පිළිකාවක් හැදෙන්න අවුරුදු 15ක් 20ක් විතර යනවා. ඒක මුල් අවස්ථාවේ ඉඳලා. ඉතින් ඒකට ගොඩාක් කල් තියෙනවා අපිට සොයා ගන්න මේ ගැබ් ගිල පිළිකා පැප් පරීක්ෂණය මගින්. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් අවුරුදු 35 පහු වෙලා නම් අවුරුදු 3කට 5කට සැරයක් පැප් පරීක්ෂණය කරගත යුතුමයි. ඒක ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක් කරගන්න පුළුවන්. නැත්නම් රෝහලෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි MOH සාහනකින් කරගන්න පුළුවන්. ඉතින් ඒක අපි දැකලා තියෙනවා කාන්තාව ගොඩක් අය පැප් පරීක්ෂණ කරන්න හැම එකේ වැදගත්කම දන්නේ නැහැ. මොකද ගැබ් ගිල පිළිකා ඔකින් කාන්තාවක් මැරෙනවා නම්
ඉතාලම දුක් විඳලා තමයි යාලා මැරෙන්නේ. මොකද බහුවඩු නරක වෙලා හැමතැනම ඇටවලට මේ පිළිකාව පැතිරිලා කැක්කුම ඇවිල්ලා වමනේ ගිහිල්ලා මොකද වහුවඩු නරක වෙන නිසා මුත්‍රා පෙරෙන්නේ නැහැ. මම නැවත නැවතත් ආයෙ මතක් කරනවා මේ පැප් පරීක්ෂණය කරන එක ඉතාම වැදගත්. අවුරුදු 35න් පස්සේ 60 වෙනකන් අවුරුදු 3කට සැරයක් හෝ 5කට සැරයක් ඔබට කරගන්න ඕනේ. විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසවන ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා හරි එක්කෝ මොෂ් ක්ලිනික් එකේ හරි එක්කෝ ස්පිරිතාලේ හරි නාරි සායනෙට ගිහිල්ලා මේක කරගන්න පුළුවන් ඔබට නොමිලේ සහ මුදල් ගෙවලා කරගන්න පුළුවන් පෞද්ගලික තැන්වලදී මේක ඉතාම වැදගත්. මොකද මේකෙන් ගැප් ගිල පිළිකා හොයාගන්න පුළුවන්. ගැප් ගිල පිළිකා තමයි කාන්තාවගේ දෙවෙනි ලෝකයේ දෙවෙනි ප්‍රධානම පිළිකාව කාන්තාවට හැදෙන පියවර පිළිකාව වලින් පස්සේ. එතකොට මේ ගැප් ගිල පිළිකාවක් හැදෙන්න මුල් අවස්ථාවේ ඉඳලා අවුරුදු 20ක් විතර යනවා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ලේටන්සි පීරියඩ් කියලා. ඉතින් අවුරුදු 15ක් 20ක් තියෙනවා අපිට මේක අඳුරගන්න පැප් පරීක්ෂණ මාර්ගයෙන්. ඉතින් අපරාධය ඇත්තටම එහෙම අඳුරගෙන නැතුව මේක පිළිකා දත්තර වර්ධනය වුණා. පිළිකා හැදිලාත් මේ ගැප් ගිල පිළිකා වලින් කාන්තාවක් මැරෙන ඉතාම දුක්ඛිත විදිහට තමයි මැරෙන්නේ. ඔයාලා මහරගම රෝහලේ සමහර කලාව සමහර දැකලා ඇති. බෝන් පේන් කියනවා. ඒ කියන්නේ ඇටවල කැක්කුම ගොඩක් එනවා පැතිරලා පිළිකාව. එතකොට වහුවඩු දෙක නරක වෙනවා. අර යුරිට කියලා මුත්‍රා පෙරන බට දෙක හිර වෙලා වමනේ ගිහිල්ලා පේන් එකෙන් කැක්කුමෙන් තාම දුක් විඳලා තමයි යාලා මැරෙන්නේ. ඒකට අපරාධේ මේ ගැප් ගිල පිළිකා අඳුරගන්න බැරි වෙන එක. ඉතින් මම හිතන්නේ ඔයාලට යම් අවබෝධයක් ඉන්නේ නැති කාන්තාවගේ ජීවන චක්‍රයේ පොඩි ළමයෙක් තරුණ ළමයෙක් මැදි වයස සහ මහලු තත්ත්වවල කාන්තාවන්ට මේ අක්‍රමත් ලේ යනකොට මොනවාද හේතු වෙන්න පුළුවන් කියලා. ඔය කෙසේ වෙතත් අක්‍රමත් විදියට ලේ යනවා නම් අසාභාවික ලේ යනවා නම් ප්‍රසවන ආරම්භ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඉතින් අපි නැවතත් මේ වගේ ඔබට දැනුම දෙන වැඩසටහනකින් හම්බ වෙමු අපේ YouTube channel එකේ. බොහොම ස්තුතියි.